හයි කොහමද ඔයාලට? ඉතින් මගේ ඕෆ් ඩේ එක අද හැමදාම මැලේසියන් ෆුඩ් කාලා දැන් නම් ටිකක් එපා වෙලා තියෙන ඇත්තටම. ආසයි ශ්‍රී ලංකන් ෆුඩ් try කරලා බලන්න. ඉතින් ළඟම තියෙනවා ශ්‍රී ලංකන් රෙස්ටොරන්ට් එකක්. මම අද යන්න හදන්නේ ගිහිල්ලා බලන්න එතන ෆුඩ්ස් කොහමද කියලා. පොඩි චේන්ජ් එකකටත් එක්ක අපි ගිහිල්ලා බලමු කොහමද ෆුඩ්ස් කියලා. let's go. ඉතින් මේ දැන් ඔයාලට පේන්නේ සන්වේ පිරමිඩ් shopping mall එක. ගොඩක් ප්‍රසිද්ධයි. ලංකාවේ මැලේසියා විසිට් කරන්න එන ඕන කෙනෙක්ගේ ගොඩක් දෙනෙක්ගේ ටුවර් පැකේජ් එකේ අනිවාර්යයෙන්ම තියෙන තරක් තමයි සන්වේ ලැගුන් තීම් පාක් එකයි සන්වේ පිරමිඩ් shopping mall එකයි කියන්නේ. ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. මං ඉන්නේ එතන ඉඳලම ගොඩක් ළඟ. එතන ඉඳලා කිලෝමීටරයක්වත් නැහැ හරියටම කියනවා නම් මීටර් 500ක් වගේ දුරින් තමයි මම නතර වෙලා ඉන්නේ මැලේසියාවල. ඉතින් මම යන්නේ සිලොන් කැපේ කියන ශ්‍රී ලංකන් රෙස්ටොරන්ට් එකට. ගොඩක් වෙලාවට ශ්‍රී ලංකන් ෆුඩ් ඕඩර් කරනවා. ඕඩර් කරලා තමයි කන්නේ. හැබැයි මෙහෙම රෙස්ටොරන්ට් එකට ගිහිල්ලා try කරන ගොඩක් අඩුයි මොකද වෙලාව නැති නිසා. ඉතින් ඒක නිසා අද හිතුනේ වෙනස්කටත් එක්ක රෙස්ටොරන්ට් එකට ගිහිල්ලා ශ්‍රී ලංකන් රෙස්ටොරන්ට් එකටම ගිහිල්ලා try කරලා බලන්න. ඉතින් අපි බලමු කොහොමද කියලා සිලොන් කැපේ එකේ ෆුඩ්ස්. ටැක්සි එකෙන් නම් බැස්සා. ඒ වුණා ටිකක් අමාරුයි වගේ තැන හොයාගන්න. ටිකක් ඇවිදින්න වෙයි. හිතාගන්න බෑ කොතනද තියෙන්නේ කියලා. මං හිතන්නේ මං දැකපු විදිහට සෙකන්ඩ් ෆ්ලෝර් එකේ වගේ තමයි තියෙන්නේ. හැබැයි හරි ලස්සනයි. ඔයාලට පෙන්නන්නම්. එන්න රෙස්ටොරන්ට් එකට යන්න අමතකුණා. ඇත්තට මේ ටික දැක්කට පස්සේ ගොඩක් ලස්සනයි. ලොකේෂන් එකත් ලස්සනයි. ලස්සන තරාව ටිකක් ඉන්නවා. ඊළඟට කරන් තියෙන රෙස්ටොරන්ට් එක හොයාගන්න එක. රෙස්ටොරන්ට් එක තියෙන කොතනද කියලා තාම ෂුවර් නැහැ. මං හිතන්නේ ෆස්ට් ෆ්ලෝර් එකේ හරි සෙකන්ඩ් ෆ්ලෝර් එකේ හරි තමයි ඇත්තේ. ඊට කලින් චුට්ටක් වාඩි වෙලා රිලැක්ස් එකේ ලොකේෂන් එකේ පොඩ්ඩක් හිටියා. එන්න මෙයාලා තියෙන නිසා දැන් ඊළඟට තියෙන රෙස්ටොරන්ට් එක හොයාගන්න එක. මං හිතා ළඟම තමයි තියෙන්නේ. පොඩ්ඩක් ඇවිදලා බලමු තියෙන එක රෙස්ටොරන්ට් එක. Can I see your review? Review. Ceylon Cafe? No, you went for Ceylon, right? Yeah. Ceylon. Oh, this is the only. Drinking. The reason is because you have so many drinks here. Like you sell so much there also. Other owners to sell. So it's lost. So we keep it nice. Oh, I see.
Also, the restaurant also not visible, right? It's So not we visible, just we but just order. the taste will make you everything looks visible. Oh, The food itself will be top. okay. So, sorry about that. But you can try. The paratha, the chicken paratha is very nice. Yeah, yeah. ඇත්තට මෙහෙමයි රෙස්ටරන්ට් එක විසිබල් නැහැ අපිට. කියන්නේ මම දැන් හිතාගෙන ආවේ අපි රෙස්ටරන්ට් එකට ගිහිල්ලා එයාලගේ ටෙස්ට් ලගේ ඕඩර්ස් අරගෙන ඒ විදිහට මේ තියෙන වෙනම සිස්ටම් එකක් තියෙන. ඇත්තටම මෙනු එක තියෙනවා. මෙනු එක හැම රෙස්ටරන්ට් එකකටම එක මෙනු එකක් තියෙනවා මේ විදිහට. ඉතින් මෙතන තමයි සිලෝන් කැපේ ලාගේ මෙනු එක තියෙන්නේ. ඔගේ අනිත් රෙස්ටරන්ට් වල මෙනු එක මේ විදිහට තියෙනවා. ඉතින් අපිට මෙතනින් ඕඩර් ගන්න පුළුවන්. ඕඩර් කරාට පස්සේ අපේ ෆුඩ්ස් එනවා මේ විදිහට. ඉතින් මේ කොහේ හරි ටේබල් එක වාඩිලා අපිට ඒ විදිහට කැම ගන්න පුළුවන්. ඉතින් වෙනම එක්ස්පීරියන්ස් එකක් අත්තරම කියනවා. අපි ඒක try කරලා බලමු. රෙස්ටරන්ට් එක විසිබල් නැහැ උනාට අපිට ඕඩර් කරලා වාඩිලා ඒ විදිහට ගන්න පුළුවන්. මෙයාලා කැම මම try කරලා දෙනවා online. ගොඩක් රසයි නිසා අපි අනිවාර්යෙන් try කරමුද. මම ඕඩර් කළා මේ තලි සෙට් කියන එක ෆිෂ් එක තියෙන්නේ white rice ඒ වගේම සුදු බතුයි තව vegetable curry fish ඒ වගේ තමයි එන්නේ. මෙයාලගේ drinks option නම් ගොඩක් අඩුයි. ඒක නිසා මම හිතුවා වෙන restaurant එකකින් drinks මොනවා හරි order කරන්න. ඉතින් අපි කෑම අහමු මොනවා වගේද කියලා බලමු. Okay. අද ඇත්තට වෙනම එක්ස්පීරියන්ස් එකක්. ඔයාලා ගොඩක් වෙලාවට මේ එක්ස්පීරියන්ස් එක අරගෙන ඇති. හැබැයි මට නම් පළවෙනි වතාවට තමයි මෙහෙම එක්ස්පීරියන්ස් එකක් හම්බුනේ. ඒ කියන්නේ මම ඇත්තටම ආවේ හිතාගෙන ආවේ විසිබල් රෙස්ටොරන්ට් එකකට. කියන්නේ අපි ඇවිල්ලා වාඩි වෙලා ස්ටාෆ් එකත් එක්ක කතා කරලා අයාලගේ සජෙෂන්ස් අහලා මොන හරි ෆුඩ් සජෙස්ට් කරන්න කියලා හොඳ කෑම මොනවාද කියලා අහලා ඉතින් ඒ විදිහට තමයි හිතාගෙන හිටියේ. හැබැයි එහෙම නෙවෙයි වෙනම එක්ස්පීරියන්ස් එකක් මෙතන තියෙන්නේ. හැමෝටම මෙනු එකක් තියෙනවා මෙතන තියෙන රෙස්ටොරන්ට් ඔක්කොටම. ඒත් ඔයාලට බලන්න පුළුවන් රෙස්ටොරන්ට් කීපයක් තියෙනවා. ඉතින් එක කවුන්ට් එකක් තියෙනවා. එතනින් අපිට පුළුවන් ඕඩර් කරන්න. අපි කැමති රෙස්ටොරන්ට් එකේ මෙනු එක පෙරලා අරගෙන එතනින් අපිට ඕන ෆුඩ් එකක් ඕඩර් කරන්න පුළුවන්. ඉතින් මෙයාලා කෑමන් try කරලා තියෙන කොට රසයි. ඒක නිසා අපි අදවන් try කරමු. මේකත් වෙනස් එක්ස්පීරියන්ස් එකක්. ඕඩර් කරලා බලාගෙන ඉන්නවා කෑම ගෙනකම්. කෑම ගාවට පස්සේ බලමු කොහොමද කියලා. මගේ ප්‍රයිස් ඇන්ඩ් කඩි සෙට් එක නම් ආවා. ඇත්තටම කියනවා නම් කෑම එක දැක්ක ගමන් සැටිස්ෆයිඩ්. මොකද මේ අම්මා හදන මාළු කරිය වගේ කියලා දිනනවා මට. අම්මා හදන මාළු කරිය වගේ ලුක් එකක් තියෙනවා. තව ගොටුකොළ සම්බෝලයක් තියෙනවා. පරිප්පු තියෙනවා. මොකක් හරි බෙදුමක් වගේ දෙයක් තියෙනවා. මොකක්ද දන්නේ. තව කරවිල තියෙනවා. ඇත්තටම කියනවා නම් මෙහෙම කන්න හම්බෙන්නේ නැහැ ලේසියෙන්. දකින්න කලින් කියන්න පුළුවන් රහයි කියලා. කාලා බලමු කොහොමද කියන්නේ. මං ඉතින් කෑම දෙකක් ඕඩර් කළා try කරන්න ඕන නිසා. fried rice එකක් ආවා. හරිම ලස්සනයි. ශ්‍රී ලංකා ලුක් එක තියෙනවා. chili paste එකක් තියෙනවා. ඉතින් දැක ගමන් බඩ පිරෙනවා. මම අර online order කරලා try කරලා තියෙන නිසා මම දන්නා රසයි කියලා කෑම එක. ඉතින් try කරලා බලමු කොහොමද කියලා. ඉතින් කෑම එක නම් ගොඩක්ම රසයි. හරිම රසයි ඇත්තටම. fried rice එකයි fish curry එකයි අපි නිකන් ලංකාවේ රෙස්ටොරන්ට් එකෙන් ගන්නවා වගේ නැත්නම් අපි ලංකාවේ ගෙදර කෑම හදලා කනවා වගේ තරම්ම හරිම රසයි. මං ඉවර වෙනකම්ම කෑවා. ඉතින් දෙපාරක් හිතන්න නැතුව කෙනෙකුට එන්න පුළුවන් මෙතෙන්ට. ඔයා සුබජාවට ඉන්න කෙනෙක් නම් ඔයාට ඇවිල්ලා try කරලා බලන්න පුළුවන්. ලංකාවේ ඉඳලා සන්වේ ලැගුන් වලට සන්වේ පිරමිඩ් වලට විසිට් එකකට ආපු කෙනෙක් නම් ඔයාට මෙතනට ඇවිල්ලා ලංකාවේ ෆුඩ්ස් කාලා බලන්න පුළුවන්. ශ්‍රී ලංකන් ෆුඩ් කාලා බලන්න පුළුවන්. හරිම රසයි. ඉතින් මේක තියෙන්නේ සුබජාවල shops mall එකේ. ඒක තියෙන හරියටම ටේලර් යුනිවර්සිටි ලෙක්සයිඩ් කැම්පස් එක ගාවමයි. එතරම් තමයි මේක තියෙන්නේ. ඉතින් සුබජා ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් ඉන්න
ලංකාවේ රහට කාලා බලන්න හරිම රසයි. ඉතින් ඒ වගේම මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉස්සරහට ලස්සන vlogs ගොඩාක් එයි. ඉතින් මගේ බතු කියුස් vlog එක බලපු හැමෝටම ගොඩාක් thank you support කරන්න. ඉස්සරහට ඔයාලා හිතන්නවත් නැති විදිහේ තැන් වලට ගිහිල්ලා ලස්සන vlogs ටිකක් අරගෙන එන්න. ඉතින් කෑම ගොඩක් රසින්දා මං ගත්තා ටෝල්ස් ඒ වගේම කට්ලට් උදේට ගිහිල්ලා කන්න. ඉතින් මේ තමයි මං ඕඩර් කරපු කට්ලට් ඒ වගේම රෝල්ස්. රෝල්ස් කියන්නේ මම ඇත්තටම කන්න ගොඩක් මාස කෑමක්. මැලේසියාවට ආවට පස්සේ ඕනනම් දෙපාරක් තුන් පාරක් වගේ try කරලා නැත්නම් කන්න හම්බුනේ නැහැ වැඩි. ඉතින් ලංකාවේ ඉඳන් ගොඩක් තරවට කනවා. ඉතින් ඒක නිසා මම මේක ගත්තා ගෙදර ගිහිල්ලා හොඳ hot tea එකක් එක්ක plate tea එකක් එක්ක මේක try කරන්න. ඉතින් comment එකක් දාන්න සිලොන් කැප් එකේ food try කරලා තියෙන අය. ඉතින් එහෙම විස්තරේ ගොඩක් enjoy කළා. අපි ආයෙත් දවසක හම්බෙමු.